නාට්‍ය කලාව ගැන කතා කරනකොට විවිධ නාට්‍ය තියෙනවා. දැන් කුවේණියා සම්බන්ධයෙන් කතා කරනකොට කුවේණියගේ ඇත්ත චරිතයේ සුතාන්ත්‍රික කාර්යභාරයන් පිළිබඳව කෙරෙන නාට්‍යයක් තමයි කුවේණිය කියන නාට්‍යය. එතකොට මේ නාට්‍යයේ මගෙන් එලි දැක්වෙන්නේ අතසේ මේ කුවේණියගේ තියෙන ප්‍රඥාව සහ ඒ කාන්තා චරිතයේ තියෙන ප්‍රබලත්වය සහ ඒ කාන්තා චරිතෙන් ශ්‍රී ලංකාවේ නර්තන කලාවට පමණක් නෙවෙයි සාහිත්‍ය කලාවට ඒ ගද්‍ය පද්‍ය දෙකටම ලැබෙන පිටුහල මේ කාංචා චරිතය ඉතා වටිනා චරිතයක් බව පෙන්වු කරනවා. ඉතිහාසයේ බලපුවාම ඉතිහාසගත කාන්තාවන් අතර කුවේණිය කියලා කියන්නේ ඉතාමත් ප්‍රඥාවන්ත ඉතාමත් දුරදක්නා නුවණක් තියෙන ඒ වගේම ඉතිහාසගත වෙන යම් සිද්ධි අපට ලබා දීලා තියෙන කාන්තා චරිතය. ඒ නිසා මේ කාන්තා චරිත අතර කුවේණිය අපට අපේ ශ්‍රී ලංකාවේ නර්තන කලාවට විතරක් නෙවෙයි සාහිත්‍ය කලාවට ඒ වගේම ගායන කලාවට ඒ තුනේ පිළිබඳව ලියලා තියෙන කුවේණී අස්න කියන එක. ඒ කුවේණී අස්න කියන පොතේ සම්පූර්ණයෙන් කියවෙන්නේ සම්පූර්ණයෙන්ම සිංහවාසන කුවේණී අස්න මේ වගේ තියෙන අස්න කියලා කියන්නේ මේ විස්තරේ කවියෙන් කියවෙනවා. ඒක ඇත්තටම ගද්‍ය සාහිත්‍යයන් පද්‍ය සාහිත්‍යයක් නෙවෙයි. ඒක ගද්‍යයෙන් තියෙන. නමුත් අපි යද්දෙස්සන් වශයෙන් කුවේණී අස්න නටනකොට මේ ගද්‍ය සාහිත්‍ය පද්‍ය කරලා අපි කියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කුවේණී ගැන. කුවේණිය විජේ රජුව අතෑරලා ගියාට පස්සේ වන වැදුනහම ඒ කියන කවි ඒ ඔක්කොම අපි ඉතිහාසගත දේවල් එක්ක අපි කියනවා. දැන් සොඳුර තනිව මාම යුරු කොමල බුජ වේලද එලිවටක් නෑ සිංහපුර වරසෝදා රජ ඊසුරු විඳවිදා කුවේණී අස්නේ ගත්තොත් සම්පූර්ණ ඒ කුවේණී ප්‍රකාශ කරනවා. ඉතින් ප්‍රකාශ කරනවා හිටපු විදිය තමන්ගේ බලය ඒ උනත් ගැහණු චරිතයක් ගත්තාම මොන දේ උනත් දුකක් තියෙන තමන්ගේ ස්වාමියා අතහැරලා ගියාම. ඒ නිසා මේ කුවේණී කියලා කියන්නේ ඉතා වටිනා චරිතයක්. දෙවන්ත චරිතයක් ඉතිහාසයේ ඒවම තම ශක්තියක් තියෙන ඉතා හොඳ ප්‍රඥාවක් තියෙන දුරදක්නා නුවණක් තියෙන කාන්තාවක්. ඒ කාන්තා චරිතයේ ඒක නිසා තමයි ඉතිහාසයේ එදත් වටින්නේ අදත් වටින්නේ ඉදිරියටත් වටින්නේ මේ දෙවන්ත තත්ත්වය. ඒ නිසා අපේ තෙල්මා මේඩිස් මහත්මිය විසින් මේ කරන්නට හදන මේ කටයුතු පරිවේශනාත්මක කරන කටයුතු ඒ වගේම මේ සඳහා ඉදිරිපත් කරන නාට්‍යයෙන් ඉදිරිපත් කරන මේ කටයුත්ත ඇත්ත වශයෙන්ම කාලීන වශයෙන් වර්තමානයේ සහ ඉදිරි අනාගත ශිෂ්‍ය පරම්පරාවට ඉතාමත්ම වටින කාර්යභාරයක්. මේක අරගත්තොත් මේ ඉතිහාස කතා ප්‍රවෘත්තියට බැඳිච්ච ගැහැණු චරිතයත් එක්ක බැඳිච්ච මේ නර්තන කලාව මෙන්ම නාට්‍ය ඉදිරිපත් කිරීම පිළිබඳ පාසල් අධ්‍යාපනයේ ළමයින්ට ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ගුරු විද්‍යාල අයට විද්‍යාර්ථීන්ට විද්‍යාපීඨවල ඒ වගේම දේශීය සහ විදේශීය වශයෙන් පමණක් නෙමෙයි මේ නාට්‍ය ශාස්ත්‍රය ගත්තාම නාට්‍ය ශාස්ත්‍රයේ විවිධ චරිතත් එක්ක කරන නාට්‍ය කලාවල් තියෙනවානේ. දැන් මේක ගත්තාම ඓතිහාසික කතා ප්‍රවෘත්තියත් එක්ක තියෙන නාට්‍යයක් නේ මේ කුවේණී කියන්නේ. ඉතින් මේ ගැහණු චරිතයේ ඉතා වටින ගැහණු චරිත තියෙනවා. ඉතින් මේ ගැහණු චරිතත් එක්ක අපේ සිංහල නර්තන කලාවේ උඩරටයි සම්මත වෙච්ච මේ නර්තන කලාවේ තියෙන දෙවන්ත ගැහණු චරිත. මේ දෙවන්ත ගැහණු චරිතයේ තමා මේ උඩරට නර්තන කලාව ප්‍රභාවී තියෙන්නේ. අන්න ඒකයි වටින්නේ. ඒ නිසා මේ කාන්තා චරිතයේ ඉස්මතු කරමින් තෙල්මා මේඩිස් මහත්මිය විසින් දියත් කරන්නට මේ නාට්‍ය ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට පමණක් නෙවෙයි නර්තන කලාවටත් දේශීය සහ විදේශීය වශයෙන් විශ්වවිද්‍යාල දරුවන්ටත් මේ නාට්‍ය ශාස්ත්‍රයට කරන ඉතාමත් දැවැන්ත කාර්යභාරයක් හැටියට මම මතක් කරන්නට කැමැතියි. එතුමියගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.